පින්වත් මහණෙනි මේ සියල්ල ගිනි ගන්නවා. ඇස කන නාසය දිව ශරීරය මනස ගිනි ගන්නවා. එලෙස අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් ගිනි ගන්නවා. ඒ ආයතනවලට අනුරූපව විඤ්ඤාණයත් ගිනි ගන්නවා. ස්පර්ශයත් ගිනි ගන්නවා. සැප දුක් උපේක්ෂා නම් වූ වේදනාවත් ගිනි ගන්නවා. ගිනි ගන්නේ කුමකින්ද? රාගකින්නෙන්, ද්වේෂකින්නෙන්, මෝහකින්නෙන් ගිනි ගන්නවා. ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් ගිනි ගන්නවා. පින්වත් මහණෙනි, මේ අයුරින් යථාර්ථය දකිනා නුවණැති ශ්‍රාවකයා මේ සියල්ල කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරීමෙන් නොඇලෙනවා. නොඇලීමෙන් නිදහස් වෙනවා. එවිට නිදහස් වූවේ මේ ඥානය පහළ වෙනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. මතුවට කළ යුත්තක් නැතැයි දැනගන්නවා.